මේ එපිසෝඩ් එක නම් ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි. අයිවර්ස් The Money Heist season 1 එකේ එපිසෝඩ් 7 එක තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් මගේ subscribe 1k ගමන්ට help එකක් දෙන ගමන් ඔයාලා මේ review එක බලන්න කියලා මම invite කරනවා. පළවෙනි වතාවට මේ වීඩියෝ එක බලන අය පහළ description එකේ තියෙන link වලින් ගිහිල්ලා එපිසෝඩ් එකේ ඉඳන් පිළිවෙලකට බලන් ඉන්න. එතකොට තමයි මේ film series එක ඔයාලට superbly රස විඳින්න පුළුවන්. එහෙනම් guys වැඩි කතාවක් නැහැ. අපි යමු movie එකට. මේ තමයි Movie Hunt LK. උදේ පාන්දරින්ම රිකෝට කෝල්ලක් වෙනවා කෑම්ප් එකකින්. එවිඩන්ස් එකක් හම්බුණා ඉක්මනට එන්න කිව්වම රිකොලුත් දැන් කෑම්ප් එකට එනවා. එහෙම ඇවිල්ලා බලනකොට ඒ බෑන්ක් එකේ CCTV කැම් එකකින් ටෝකියෝ රියෝ දෙන්නම මාට්ටු වෙලා ඉන්නවා. මෙයාලා එන්ට්‍රන්ස් එකේ සිකියුරිටි එකෙන් එයාලගේ කාකී එක තියෙනවනේ. අන්න ඒ ෆොටෝස් එක දැන් හොයාගන්නවා. ඊට පස්සේ මේ කාකී එකෙන් කාර් එකේ විස්තර ටිකක් හොයාගන්න පුළුවන් වෙනවා. එතනින් කට් කරලා දැන් අර පාස් සීන් එක වෙන්නවා. මේ ප්ලෑන් එක හදද්දී බෑන්ක් එක ඇතුලේ නෝට් කරන් එන්න කියලා රියෝ නයිරෝබි දෙන්න තමයි මේ පත් කරන්නේ. හැබැයි නයිරෝබි විහිළුවට වගේ මං හෙන්සිගින් එක විතරයි යන්නේ කියලා කිව්වම කට්ටියම දැන් hina වෙනවා. හැබැයි කලින්ම රියෝ යන්න හදනකොට ටෝකියෝ එක ප්‍රොෆෙසර් ටෝකියෝට එතනින් නවත්තනවා. ඒ නිසා ටෝකියෝ ප්‍රොෆෙසර්ගෙන් අහනවා ඇයි මට කලින් යන්න කිව්වනේ? ඇයි දැන් එකපාරටම නවත්තන්නේ කියලා. හැබැයි ප්‍රොෆෙසර් කිසිම රියැක්ට් එකක් දෙන්නේ නැහැ. මොකද කිව්වොත් එදා දවසේ හරියටම ටෝකියෝගේ අම්මා නැති වෙලා තියෙනවා. අන්න ඒක දැනගන්න නිසා තමයි ටෝකියෝට යන්න දෙන්නේ නැත්තේ. මේක කියාගන්න බැරුව තමයි ප්‍රොෆෙසර් ටෝකියෝ එක පොඩ්ඩක් අමුතුවෙන් වගේ කතා කරලා තියෙන්නේ. දැන් කැම්ප් එක ඇතුලේ පොලිසිය කට්ටිය කතා වෙනවා කාකී එක ට්‍රේස් කරලා මෙයාව අල්ලගමු කියලා. ඒක දැන් අර කණ්ණාඩියට දාපු මයික් එකෙන් ප්‍රොෆෙසර්ත් අහන් ඉන්නවා. එතකොටම එයාගේ ප්ලේස් එකේ තියෙන පින්තූරයක් අරන් බලනවා. ඒක නා ඒ කාර් එක ගොඩක් ඩැමේජ් කරලා තියෙනවා. එතන කෝල් එකක් ගන්නවා බැංක් එකට. ඒ කතා කරන්නේ හෙන්සිකින් එක්ක. ඒ කාර් එක කුඩු කරන්න කියලා මං ඔයාලට 1000 යුරෝස් දුන්නනේ. ඔයා ඒක කරාද කියලා හෙන්සිකින්ෙන් අහනවා ප්‍රොෆෙසර්. ඔව් ඒක මං කරා කියනවා. හරි හැබැයි ඒක කුඩු කරලා ඒකේ පින්තූරයක් මං එවන්න කිව්වනේ. හැබැයි මෙතන තියෙන්නේ වෙන කාර් එකක පින්තූරයක්. ඔයා ඇත්තට මේක කුඩු කරාද නැද්ද කියලා ප්‍රොෆෙසර් අහනවා. ඒකට හෙන්සිකින් මුත් කියන්නේ නැහැ. එතකොටම ඒ සල්ලි වල මොකද කරේ කියලා අහනකොට ඒ සල්ලි ටික මම මගේ පවුලේ අයට දුන්නා. මං පොඩි කරදරයක හිටියේ කියලා ප්‍රොෆෙසර් උත්තර දෙනවා. හරි කමක් නැහැ. ඒකේ ෆින්ගර් ප්‍රින්ට් ටික හරි මැකුවද කියලා අහනකොට ඒකටත් නැහැ කියලා කියනවා. එතකොටම ප්‍රොෆෙසර් දැන් ගොඩක් කලබල වෙනවා. මේ කාර් එක ට්‍රේස් කරලා පොලිසිය මෙයාලව අල්ලගනීවි. මේ කාර් එක ප්‍රොෆෙසර්ගේ කාර් එකද දන්නේ නැහනේ. එතෙන්ට යනකොට ඇමෝනියා ඇල්කොහොල් එමත් අරන් යනවා. ඒ කායකේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් ටික මකන්න. මොකද එතෙන්ට දැනටත් පොලිසියෙන් එයි කියලා ඩවුට් එකක් තියෙනවා. ප්‍රොෆෙසර් එතනින් පිට වෙන්න හදනකොටම පොලිස් කැම්ප් එකෙන් කෝල් එකක් එනවා ප්‍රොෆෙසර්ට. රිකෝල් තමයි කෝල් එක ගන්නෙ. ඔයා අහන ප්‍රශ්න වල හරියට උත්තර දීලා ඔයාගේ ප්ලෑන් එක ස්මූත්ලි ඩීල් කරන්න මං ඇතුළේ ඉන්න හොස්ටේජර්ස්ලා 8 දෙනෙක් එළියට දාන්න ඕන. ඒකත් අර අලුතෙන්ම ඔයාලා ඇතුළට ගත්තු ස්ටුඩන්ට්ස්ලාගෙන් වෙන්න ඕනේ කියනවා. එහෙම කරේ නැත්නම් මම මේ කේස් එකෙන් අයින් වෙනවා. එතකොට ඔයාලා අලුත් කෙනෙක් අලුත් විදියට ඔයා එක්ක ඩීල් කරයි. ඉතින් මේකට මම ඔයාලට පැයක් තමයි දෙන්නේ කියලා කෝල් එක කට් කරනවා. පැයක් ඇතුළත කොහොම හරි ඒ ජම්ප් යාඩ් එකට ගිහිල්ලා ඒ වැඩේ කරගෙන ආයෙ මම මේ ප්ලේස් එකට එන්න ඕන කියලා දැන් ප්‍රොෆෙසර් වෙලාවක් තියාගෙන දැන් එතනින් පිටත් වෙනවා. ගොඩක් පරණ කාස් තියෙන ජම්ප් යාඩ් එකකට ප්‍රොෆෙසර් යනවා දැන්. එතෙන්ට ආවම ඒක වහලා කියලා දැන් ගහලා තියෙනවා. බලද්දි ඒක ඉරිද දවසන්නේ. ඊට පස්සේ කොහොම හරි ඒක ඇතුළට ගිහිල්ලා ඒ කාර් එක හොයන්න ගන්නකොට එතනින් එක්කෙනෙක් ප්‍රොෆෙසර් දකිනවා. ප්‍රොෆෙසර් ෂේප් එකේ එතනින් මූව් වෙලා යන්න හදනකොටම ඒ මිනිස්සයා ප්‍රොෆෙසර් දැකලා කෑ ගහන්න ගන්නවා. හැබැයි ප්‍රොෆෙසර් ෂේප් එකේ කතා කරන්න හැදුවත් මෙයා කතා කරන්නේ නැහැ. නිකන් සයිකෝ ඩයල් එකක් වගේ තමයි මෙයාට පේන්නේ. ප්‍රොෆෙසර් මෙයාගෙන් බේරෙන්න කියලා කාර් එකක ඩිකි එකකින් හැංගෙනවා. හැන්ගෙනවත් එක්කම අර මිනිස්සයා ට්‍රේන් එකකින් ඒ කාර් එක උස්සලා නටවලා පද්දල කරනකොට රිගෝල් දැන් මෙයාගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. ප්‍රොෆෙසර්ට ලන්ච් එකට අඬ ගහලා තිනවා පරක්කු නිසා කෝල් එකක් ගන්නවා. ප්‍රොෆෙසර් දැන් ෂේප් එක කතා කරන්න හැදුවත් ඒ නටවන නැටවිල්ල නම් ප්‍රොෆෙසර්ට කතා කරගන්න බෑ. ප්‍රොෆෙසර් අතින් ෆෝන් එක අතින් වැටෙනවා. ඊට පස්සේ ඒ සයිකේ මිනිස්සයා ඒ කායක පල්ලෙහාට අතාරිනවා. ප්‍රොෆෙසර් දැන් ගොඩක් අමාරුවෙන් එළියට එනවා වෙන්නනවා. සයිකෝ කාර්යය ළඟ තඩි උස බල්ලෙකුත් ඉන්නවා. දැන් ප්‍රොෆෙසර් මෙයාව සේව් කරගන්න කතා කරනකොට එයා නම් සේව් වෙන්නේ නැහැ. සල්ලි දෙන්න හදනවා ඒත් නැමෙන්නේ නැහැ. මම පහට ගණන් කරනවා. එතකොට ඔයා මෙතනින් ගියොත් නොගියොත් මම මේ බල්ලාගේ චේන් එක අතාරිනවා කිව්වම ප්‍රොෆෙසර් දැන් තේරෙනවා මේක ඇත්තටම සයිකෝ ඩයල් එකක් කියලා. ටක් ගාලා එතනින් දුවන්න ගන්නවා. එතකොට මට සයිකෝ ආකාරයා අර බල්ලවත් අතාරිනවා. ප්‍රොෆෙසර් දැන් කඩාගෙන දුවන්න ගන්නවා. බැංකුව ඇතුලේ දැන් අර බර්ලින් එතන හොස්ටේජර්ස් ළඟින් කෙල්ල 4-5 දෙනෙක් වෙන රූම් එකකට එක්කන් ගිහින් තියන් ඉන්නවා පෙන්නනවා. එයාලව බය කරන් එයාලට එක එක කතන්දර කියලා අර මොනිකව මැරුවේ මේ විදිහට තමයි ඔයාලා ඩ්‍රෝ වුණොත් ඔයාලා මෙවම තමයි මරන්නේ කියලා
එක කෙල්ලෙක් විතරක් වෙන රූම් එකකට එක්ක යනවා. ඒ කෙල්ලව එතන පුටුවක වාඩි කරලා එතන ගැට ගහනවා. ඊට පස්සේ එයාගේ කරට ටේප් එකක් එහෙමක් ගහලා ඒ කෙල්ලටත් වෙච්ච දේ දැක්කනේ කියලා අනිත් අය බය කරනවා. අනිත් පැත්තෙන් දැන් රියෝ වෙනම කාමරයක වාඩි වෙලා ඉන්නවා. එයා ළඟ දැන් විස්කි බෝතලයක් වගේම බෞද්ධයක් එහෙමත් තියන් ඉන්නවා පෙන්නනවා. එතන ටෝකියෝ දැන් එනවා. ඒ දෙන්න පොඩ්ඩක් කතා කරලා පොඩි රොමන්ස් ලයින් එකක් යනවා. එතකොටම පාස් සීන් එකක් පෙන්නනවා. මෙයාලා දෙන්න බැංක් එක ඇතුළේ නෝට් කරන්න ආපු වෙලේ මේ බැංක් එක ඇතුළේ තියෙන කැමරාස් ටික නෝට් කරනවා. දෙන්නම එක්ක රෙස්ට් රූම් එකට ගිහින් රොමන්ස් කරනවා. එතකොටම ටෝකියෝ එයාගේ අම්මව මතක් වෙනවා. එයාගේ අම්මා දැන් නැති වුණා. එයාගේ අම්මව මතක් කර කර එතන තියෙන තැනක පොඩි චිත්‍රයක් වගේ එකක් ඇඳ ඇඳ රියෝ එක්ක කතා කරනවා පෙන්නනවා. අපේ අම්මා මං වෙනුවෙන් මැජික් දොරක් තියන් ඉන්නවා. මම මේ දොර කවදා හරි ඕපන් කරාම ඒකෙන් මට මොකක් කර දෙයක් හම්බ වෙන්න තියෙනවා. හැබැයි ඒ දොර එකපාරයි අරින්න පුළුවන් කියලා රියෝ එක ගොඩක් හැඟීම් බරව කතා කරනවා. ඒකට රියෝ මම එතන හිටියේ නම් මම ඒක එවෙලෙම අරිනවා කියලා කියනවා. විහිළු කරගෙන දෙන්නම hina වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රොෆෙසර් කොහොම හරි ඒ ජම්ප් යාඩ් එකෙන් බේරිලා එයාගේ පොට් එකට ඇවිල්ලා ඉන්නවා. දැන් කැම්ප් එක ඇතුලේ රිකොල් අර කායක ගැන ගොඩක් එවිඩන්ස් තියෙනවා. මේ කාර් එක කොහෙද තිබුණේ අන්තිමට කොහෙද අන්තිම කාපාකින් ටිකට් එක කරලා තියෙන්නේ ඒ කායක නම්බර් එක මේ දේවල් තියාගෙන දැන් ප්‍රොෆෙසර්ට කෝල් කරනවා. අපි ඉල්ලපු විදිහට ස්කූල් ස්ටුඩන්ට්ලා ටික එළියට දාන්න. මේකට එකක වෙන ප්‍රොෆෙසර් හරිමං මේ කියන නම් ටික ලියා ගන්නම් කියලා කීප දෙනෙක්ගේ නම් කියනවා. එතකොට අර ටට් ඔෆිසර් පිටිපස්සෙන් ඇවිත් පින්තූරයක් පෙන්නලා මේ නමත් කියන්න කියලා. එලිසන්ගේ පින්තූරයක් පෙන්නනවා. රිකොල් එම්ම එලිසන්ගේ නමත් කියනවා. එතකොට ප්‍රොෆෙසර් තේරෙනවා මෙයාලා එලිසන් එළියට ගන්න තමයි හදන්නේ. එතකොට ප්‍රොෆෙසර් කියනවා ඔයාලා අපි අතර එලිසන් තමයි අපිට තියෙන තුරුම්පුව. ඔයාලා අපේ කොයින් එළියට ගත්තොත් අපි කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්න කියලා රිකොල්ගෙන් ප්‍රොෆෙසර් අහනවා. ඊට අර ඔෆිසර් තවත් රිකොල්ට බල කරනවා. ඊට රිකොල් කොහොම හරි එලිසන්වත් එකතු කරලා අපි ළඟට එවන්න කිව්වම හරි අපි එහෙනම් ඩීල් එකකට එමු. ඔයාලට අපි 8 දෙනා එවන්නේ නැහැ. එලිසන් විතරක් අතාරින්නම් කියලා අහනවා. හරි එහෙනම් එහෙම කරමු කිව්වම ප්‍රොෆෙසර් අහනවා ඇත්තටම ඔයාලට 8 දෙනාගේ ජීවිතවලට වඩා එලිසන් එළියට ගන්නනේ ඔයාලා කට්ටියම දගලන්නේ කියලා ආයේ රිකොල්ගෙන් අහනවා. ඔව් අපිට එලිසන් තමයි වැදගත් කිව්වම හරි ප්‍රොෆෙසර් මම පැයකින් කෝල් එකක් ගන්නම් කියලා කෝල් එක කට් කරනවා. රිකොල් දැන් ඔෆිසර්ස්ලා කට්ටියම වට කරගෙන ඔයාලගේ කාර් එකක් මේ වගේ මාට් වෙලා තියෙන වෙලාවක ඔයාලා මොකද කරන්න කියලා ප්‍රූෆ් ගන්නවා. එතකොට එතන ඉන්න එක අය එක දේවල් කියන වතුරට දානවා, ගිනි කරනවා, අයන් කරනවා, ජම්ප් යාඩ් එකකට දානවා වගේ එක දේවල් කියන්න ගන්නවා. එතකොටම එකපාරට රිකොල්ටත් මීටර් එනවා සමහර විට කාර් එක ජම්ප් යාඩ් එකකට දාලා කුඩු කරලා ඇති කියලා. ඔන්න එතකොටම අපි ජම්ප් යාඩ් එකකට හොයන්න යන් කියලා කට්ටියටම ඕඩර් එකක් දෙනවා. ප්‍රොෆෙසර් දැන් මේක අහලා බය වෙනවා. එයාත් දැන් මේ කායක හොයාගත්තොත් මේකේ තියෙන ෆින්ගර් ප්‍රින්ට් එහෙම ගත්තොත් අපි මාට්ටු වෙනවා. මෙයාලගේ පෑන් ඔක්කොම සම්පූර්ණයෙන්ම අවුල් යනවා කියලා. එතකොටම ප්‍රොෆෙසර් ටක් ගාලා එතන තියෙන චූටි කබඩ් එකකට ගිහිල්ලා එතන එක එක්කෙනාගේ නම් දාපු පොඩි බෝතල් ටිකක් තියෙනවා. එතනින් බර්ලින්ගේ කියලා නම දාපු ඒ බෝතල් එක අරගෙන ඉක්මනට එතනින් පිටත් වෙනවා. දැන් ප්‍රොෆෙසර් යන්නේ වෙන කොහෙවත් නෙමෙයි අර ජම්ප් යාඩ් එකට තමයි. හරි ඒ කායක ඇතුළට ගිහින් ඒ ෆින්ගර් ප්‍රින්ට් ටිකක් මකන්න ඕන කියලා එතන දරත් කපාගෙන අර මිනිස්සයාටත් හොරාට යනවා. කොහොම හරි කාර් එක නම් හොයා ගන්නවා. ඇතුළට ගිහිල්ලා ඇමෝනියා ඇල්කොහොල් යූස් කරලා ෆින්ගර් ප්‍රින්ට් එක ඉරේස් කරන ගන්නවා. ඒ වගේම එයා දැන් අර ආවනේ බෝතල් එක බර්ලින්ගේ නම තියෙන ඒ පොඩි බොටල් එකෙන් අන්න ඒක ඇතුළේ තියෙන බොත්තමක් අරන් ඒ ෂීට් එක උඩින් තියෙනවා. ඒ වෙන කාගේවත් නෙමෙයි බර්ලින්ගේ කෝට් එකේ දෙන බොත්තමක්. ඒ වැඩේ කරලා ඉවර වෙනකොටම ඔන්න දැන් එතෙන්ට පොලිසියනුත් එනවා. පොලිසියෙන් දැක්ක ගමන් අපේ ප්‍රොෆෙසර්ට වෙවුලන්න ගන්නවා. ඉතින් ටක් ගාලා ඒ කායකින් එළියට ඇවිල්ලා ලොකු හුස්මක් අරන් ඊළඟට මොකද්ද කරන්න කියලා හිතනකොට එතෙන්ට දැන් රිකොල් වගේම තව ඔෆිසර්ස්ලා කීප දෙනෙක් ඇවිල්ලා තිය හොයන්න ගන්නවා. එතකොටම අපේ ප්‍රොෆෙසර් එතන තියෙන පරණ වෑන් එකක් ඇතුළට රිංගනවා. ඒක ඇස්සේ දැන් බල්ලෙකුත් ඉන්නවා. දැන් මේ බල්ලත් කෑ ගහලා මාට්ටු කරා ඇති කියලා ගොඩක් බය වෙනවා. මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා ඇතුළේ ඉඳන් එයාගේ ඇඳුම් ටිකක් තියාගෙන අතේ තියෙන ඇමෝනියා ඇල්කොහොල් එයාගේ මූණේ ගාගෙන එතන තියෙන ග්‍රීස් ටිකකුත් තරම් ඔළුවේ මූණේ ටිකේ ගා ගන්නවා. ඒක විතරක් නෙමෙයි. මෙයාගේ නහයත් ලාවට ඉරාගෙන ලේ එහෙමත් ගාකෝල් දැන් එතන වාහනේ චෙක් කරනකොටම එතන FM එකක් ප්ලේ වෙනවා. ඒකෙදි රිකෝඩර් පළු යන්න බයිනවා මීඩියාස් වලින්. මොකද ඒ අර ප්‍රොෆෙසර් එක්ක කතා කරපු අන්තිම කෝල් එකට 8 දෙනා එපා කියලා එලිසන්ව විතරක් එවන්න කියපු නිසා තමයි මේ බයින්නේ. ඒක ගිහින් තියෙන්නේ ප්‍රොෆෙසර් ඒ කතාව රෙකෝඩ් කරලා ටෝකියෝට යවලා කියලා තියෙනවා මාධ්‍යට බාර දෙන්න කියලා. අනිත් පැත්තෙන් ප්‍රොෆෙසර් හිමීට වෑන් එකෙන් එළියට ඇවිල්ලා හරියට එයාව අඳුර ගන්න බෑ. මේ කවුද කියලා. ඒ තරම් වෙනස් ගන්නෙක් වගේ ෂේප් එකේ එතනින් ඇවිදලා යන්න හදනවා. එයාව පිටිපස්සෙන් දැක රිකොල් එකපාරටම කෑ ගහනවා.
ඒ කවුද අරයව චෙක් කරන්න කියලා කිව්වම එතන තව ඔෆිසර් කෙනෙක් ගිහිල්ලා දැන් ප්‍රොෆෙසර් චෙක් කරනවා. හැබැයි එයාව අඳුරගන්න බෑ. ඒ තරම් වෙනස් විදියට රඟපානවා. එච්චර කරලත් මේ ඔෆිසර් දිහා සැකෙන් තමයි බලන් ඉන්නේ. එතකොටම මෙයා එයාගේ ට්‍රවුසර් එක පිටින්ම මුත්‍රා කරනවා. මේක දැක්කම ඔෆිසර් අවුල් වෙලා මූ ඇත්තටම හිගන්නෙක් කියලා. හරි හරි යන්න කිව්වම ප්‍රොෆෙසර් අමුතු බැල්මක් දාගෙන ස්ටයිල් එකටම ඇවිදගෙන යනවා. හැබැයි මේ වෝකින් එක ටිකෙන් ටික ස්පීඩ් වෙනවා. රිකොල්ලේ කාර් එක චෙක් කරනකොට ඒක ඇතුලේ තිබිලා එම්ටි බෝතල් එහෙම තියෙනවා. ඒ වගේම කෝට් එකක බොත්තමකුත් තියෙනවා. අනිත් පැත්තේ ඔලුවට දාන කාඩ් එකක් වගේ එකක් විසික් කරලා තියෙනවා. මේක දැක්ක ගමන් මේ දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ එයා තමයි මෙයාලගේ ලීඩර් කියලා ඔෆිසර් රිකොල්ට කට්ටියටම මෙයාව පන්නන්න ගන්නවා. ඔන්න ඉතින් යාළුවනේ එපිසෝඩ් 7 එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මම ආයෙම කියනවා මට කරන උදව්වක් වශයෙන් මගේ 1k ගහන ගමනට හොඳ හදවතක් තියෙන ඔයා subscribe එකක් දාලා උදව් කරයි කියලා මම හිතනවා. ඊළඟ වීඩියෝ එකත් ඉක්මනටම ගේනවා. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එක එනකන් රැඳී සිටින්න. ජය වේවා.